මේ මොහොතේ ඔබ ප්‍රශ්නයක ඉන්නවා නම් ඔබට තරම් ඒ ප්‍රශ්නේ වේදනාව දැනෙන්නේ නැහැ කාටවත්. ඔබට මේ ප්‍රශ්නේ හරි ලොකුයි. ඒක මේ මුළු ලෝකෙටත් වඩා ලොකුයි. ඒක තමයි ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්නේ ඔබට. එහෙම නේද ඔබට හිතෙන්නේ? ඔබ හරි. ඔබට තරම් මේ වේදනාව කතා කරන මටවත් ඔබ කියන දේවල් අහන් ඉන්න අනිත් අයටවත් දැනෙන්නේ නැහැ. ඒ හැටි. ඒ නිසාම තමයි අපිට ඔපරේෂන් එකක් කරන්න තියෙනවා නම් අපි වෛද්‍යවරයෙක් වුණත් අපි කරන විදිය දන්නවා වුණත් අපි තව කෙනෙක් ගාවට ගිහලා ඒක කරන්න කියන්නේ. හේතුව අපේ තුවාලයට වෙන කෙනෙක් බෙහෙත් දානකොට එයාට අපේ තුවාලේ තියෙන වේදනාව දැනෙන්නේ නැහැ. ඒ නිසාම එයාට පුළුවන් තුවාලේ හොඳට සුද්ධ කරලා හරියට බෙහෙත් ටික දාන්න. අපි දාගන්න ගියොත් ඒකට අපිට රිදෙන නිසා අපි බොහොම අඩුවෙන් තමයි ඒකට අවශ්‍ය දේ කරන්නේ. කරන්න පුළුවන් සරලම විදියෙන් තමයි අපි ඒකට බෙහෙත් ටික දාගන්නේ. එහෙම වුණොත් ඒ බෙහෙත හරියන්න තියෙන අවස්ථාව අඩුයි. වෙන කෙනෙක් ගාවට ගියාම එයා හොඳට සුද්ධ කරනවා. හොඳට ඒක පාරනවා. ඇතුළටම හාරලා බෙහෙත් ටික දානවා. මොකද එයාට රිදෙන්නේ නැහනේ. ඒ තුවාලේ යාගේ නෙමෙයි. ඒ නිසා තමයි ඔබේ ප්‍රශ්නය ඔබට ඇර වෙන කෙනෙකුට නොදැනෙන ඒ බර නොදැනෙන නිසාම ඒ බර නොදැනෙන කෙනෙක් ගාවට කියලා කතා කරාම ඔබට නොපෙනෙන පැත්තකින් පැති කීපයකින් ඔහුට ඇයට උත්තර පේන්න පුළුවන්. ඒ උත්තර ඔවුන්ට පේන්නේ ඔවුන්ට ඒකට තියෙන රිදිල්ල ඇටැච්මන්ට් එක ඔබට තරම් නැති නිසා. ඒ නිසා ඔවුන්ට ඒක පේන විදිය වෙනස්. එහෙමනම් එක දෙයක් තමයි ඒ ප්‍රශ්නේ වෙන කෙනෙක් එක්ක කතා කරන්න වෙන කෙනෙකුට කියන්නේ. එයාගේ අදහස් විමසන්න. දෙවෙනි එක තමයි දැන් ওই ප්‍රශ්නේ එන්න කලින් ඔක මාසකට කලින් ආව ප්‍රශ්නයක් නා ඒ මාසෙට කලින් ඔය ප්‍රශ්නේ තිබුණේ නෑනේ ඔබට. ඔය ප්‍රශ්නේ ආයේ මීට මාස 3කට කලින් නම් මාස 3ක් තිස්සේ ඔබ විඳවුවා නම් ඊට කලින් ඔක තිබුණේ නෑනේ. ඒම හිතුවම අපිට හිතෙන්නව නේද? ඔබට හිතෙනව නේද? ඔය ප්‍රශ්නේ යම් මොහොතක ඉවර වෙලා ඔය ප්‍රශ්නේ මිදිච්ච කාලයක් එනවා කියලා. ඒකට අපි බොහොම ප්‍රසිද්ධ විදියට කියන්නේ this will pass too. ඔබ ඉන්න ඔය මොහොතත් ගෙවිලා යයි. ඒ නිසා බොහෝම බැරෑරුම් විදියට ජීවිතයේ තියෙන එකම ලොකුම ප්‍රශ්නේ ඔක්ලි හිතාගෙන මහා විනාශයක් කරගන්න ඕනේ නැහැ. ඔය ප්‍රශ්නේ එන්න කලින් කාලයක් තිබ්බා. දැන් මේ ප්‍රශ්නේ තියෙන කාලේ ඒ ප්‍රශ්නේ යනවා ගියාම ප්‍රශ්නේ නැති කාලයක් එනවා. ඒ නිසා ඔය ප්‍රශ්නේ දිහා බලන් ඉන්න ඕකත් ඔබෙන් ඈත් වෙනවා කියන එක විශ්වාස කරගන්න. එතකොට ඔය තරම් රිදෙන්නේ නෑ ඕක. ඔබට ඉක්මනට උත්තරයක් හොයාගන්න පුළුවන් වෙයි. Thank you. ඔබට සුබ දවසක්. මම නුවන්.